අයිබෝන් ඉනග්ලෝ කවුන්සිලින් YouTube නාලිකාව මනෝවිද්‍යාව තුළ සුවපත් කළ හැකි නමුත් බොහෝ දෙනෙක් හඳුනා නොගන්නා ප්‍රබල මානසික රෝග තත්ත්වයක් ගැන තමයි මම අද කතා කරන්නට හිතුවේ. මොකද මේ රෝග තත්ත්වය බොහෝ විට අපි හඳුනාගන්නේ නැහැ. ඒක නිසා සමහර පුද්ගලයන් මුළු ජීවිත කාලය පුරාවටම මේ රෝගයෙන් දුක් විඳිනවා. ඒක කතාවක් නෙවෙයි. මේක පුද්ගලයකට වෙච්ච සිද්ධියක්. එක ගෙදරක ගමක තාත්තා කෙනෙක් කොස් කඩන්න ගහේ නැගලා තියෙනවා. මේ ගහේ නැගපු තාත්තා කොස් ගහෙන් බිමට වැටිලා තියෙනවා. මේ බිමට වැටෙනවා කොස් ගහ යට බලාගෙන හිටපු අම්මා දකිනවා. එයාට ඒ ශබ්දය ඇසෙනවා වගේම සිද්ධිය එයා ඇහෙන් දකිනවා. මේ අම්මට එකපාරටම අදාහගත නොහැකි අධික බයක්, දුකක්, වේදනාවක් ඇති වෙනවා. ඔළුව ගිනි ගන්නවා වගේ මේ අම්මට දැනලා තියෙනවා. ඒ වගේමයි කරන්නේ මොකද්ද, කියන්නේ මොකක්ද හිතා ගන්නට බැරුව දැඩි මානසික අපහසුතාවයකට මේ අම්මා ලක් වෙලා තියෙනවා. අපි කාට වුණත් ඒක ස්වභාවික දෙයක්. ඒ වගේ සිද්ධියක් ඇහෙන් දැක්කහම අපිට හිතා ගන්න පුළුවන් අපේ මනස මොන වගේ තත්ත්වයකටද පත් වෙන්නේ කියලා. මේ තාත්තා එතනම මියදිනවා. මොකද කරලා තියෙන දින දෙකක් පුරාවට අම්මා මිනිහ ළඟම ඉඳගෙන ඔහේ බලාගෙන ඉඳලා තියෙනවා. නමුත් ඇය හඬලා නැහැ. ඇය අඬලා නැහැ. ඇය කිසි කෙනෙක් එක්ක කතා කරලා නැහැ. ඇය දින දෙක පුරාවටම මිනිහ ළඟ ඉඳගෙන බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් අනිත් අය හිතලා තියෙන්නේ මේ අම්මාට කතා කරන්න දුක නිසා තමයි මෙහෙම ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා කවුරුත් කරදර කරන්න ගිහිල්ලා නැහැ. දවස් දෙකකින් මිනිහාස් කරනවා. දරුවෝ හිතනවා සිද්ධිය ගැන අම්මත් එක්ක කතා කරන්න. දරුවෝ අම්මගෙන් විස්තර අහනවා. මොකද වෙලා තියෙන්නේ? අම්මගේ කන් දෙකම ඇහෙන්නේ නැහැ. ඒ වගේමයි ඇයට කතා කරන්න බෑ. දිව පැටලෙනවා. කට හඬ පිට වෙන්නේ නැහැ. දිව පැටලෙන ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා. දරුවෝ මව ලහිලා ඊයේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා. මෙයා යොමු කරන්නේ කන ඇහෙන්නේ නැති නිසා, කතා කරන්නත් බැරි නිසා ENT වෛද්‍යවරයෙකුට. එතුමා කරන්න පුළුවන් හැම පරීක්ෂණයක්ම කරනවා මේ අම්ම වෙනුවෙන්. මේ සිද්ධියත් මේ දරුවා වෛද්‍යවරයාට ප්‍රකාශ කරනවා. නමුත් කිසිම රෝග තත්ත්වයක් එතෙන්දි වාර්තා වෙන්නේ නැහැ. ඊට පස්සේ වෛද්‍යවරයා තීරණය කරනවා ඇගේ ඔළුව චෙක් කරලා බලන්න මේ අම්මව භාජනය කරනවා fMRI කියන පරීක්ෂණය සඳහා. මේ fMRI කියන පරීක්ෂණය කියන්නේ ඇත්තටම MRI එක වගේම පරීක්ෂණයක්, මැෂින් එකක් තුලින් සිද්ධ කරන එකක්. මේකෙන් සිද්ධ කරන්නේ මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වයේ සජීවීව පෙන්වුම් කිරීම. බ්‍රේන් ඉමේජින් මෙතඩ් එක පෙන්වන එක තමයි මේ පරීක්ෂණය මගින් සිද්ධ කරන්නේ. එතෙන්දි අනාවරණය වෙනවා මේ අම්මගේ මොළය තුළ ෆන්ක්ෂනල් බ්ලොක්ස් කිහිපයක්ම තියෙන වගේ. එයින් පසුව තමයි රෝගය හඳුනාගන්නේ. මොකක්ද මේ රෝග තත්ත්වය? මේ රෝග තත්ත්වයට කියන්නේ අපි කන්වර්ෂන් ඩිසෝඩර්. එහෙම නැත්නම් පරිවර්තීය අක්‍රමතාවය කියලා. ඒ වගේමයි ෆන්ක්ෂනල් නියුරොලොජිකල් ඩිසෝඩර් කියන නමිනුත් මෙම රෝග තත්ත්වය හඳුන්වනවා. ඔබ කිසිම විටක මෙම රෝගයන් වල නම් මතක තියාගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන තියෙන වැදගත් සාධකය තමයි අපි දැනගන්න ඕනේ මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට සිද්ධ වෙන විවිධ දුෂ්කරතා. මේවා ඇයි හැදෙන්නේ? මේවා මොන හේතුවද පදනම් වෙන්නේ මේකට? මේ වගේ දෙයක් වුණාම අපි මොනවද කරන්න ඕනේ කියන ඒ මූලික දැනුම අපිට අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා මේ රෝග තත්ත්වයන් වල නම් මතක තියාගැනීම අවශ්‍ය නැහැ. නමුත් මේවා වෙන්නේ මොකටද? වුණාම කරන්න ඕනේ මොකද්ද කියන එක විතරක් ඔබ දැනුවත් කරන්න ඕන නිසා තමයි මේ තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නේ. අපි ප්‍රායෝගිකව විවිධ රෝග තත්ත්වයන්ට විවිධ අනතුරු වලට මුහුණ දෙනවා. මෙන්න මේ විවිධ අනතුරු වලට මුහුණ දීමක් දෙන අවස්ථාවලදී අපිව ඒ ඇතිවන රෝග තත්ත්වයන්ගෙන් ඉක්මනින් සුවපත් කරගන්නට මේ දැනුම අපිට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. මේ කන්වර්ෂන් ඩිසෝඩර් කියන තත්ත්වය බොහෝ දුරට ඇති වෙන්නට ඉඩ තියෙන්නේ අනතුරුත් එක්ක තමයි. මොකද අනතුරක් වුණාමනේ අපේ හිත එකපාරට ගැස්සෙන්නේ, අපේ හිතේ එකපාරට විශාල ආතතියක් ඇති වෙන්නේ, අපේ මොළය තුල එකපාරට ලොකු පීඩනයක් දරා ගැනීමට අපිට සිද්ධ වෙන්නේ එකපාරට සිද්ධ වෙන දෙයක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ බොහෝ දුරට මේක අනතුරක්. මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ ඒ අවස්ථාවට, අනතුරුදායක අවස්ථාවට මුහුණ දුන්නාම ඇතිවෙන අධික භීතිය, ඒ වගේම මොළයට ඔරොත්තු නොදෙන තරම් කම්පන තත්ත්වය.
සහ අධික මානසික ආතතිය තමයි මෙවැනි රෝග තත්ත්වයන් ඇතිවීමට ප්‍රධානතම හේතුව වෙන්නේ. මෙවැනි අධික මානසික ආතතියක් තුළදී මොළයේ නියුරෝන වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් එක පාරටම වෙන සිද්ධියකදී මේ නියුරෝන ක්‍රියාකාරීත්වය බ්ලොක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියා විරහිත වෙන්නටත් පුළුවන්. ඉතින් මේ කොයි අවස්ථාවකටපත් වුණත් එයින් අපේ ශාරීරික ක්‍රියාකාරකම් වලට, මෝටර් ක්‍රියාකාරකම් වලට එය බලපෑමක් වෙනවා. ඒ සිද්ධ වෙන බලපෑම අපේ ශරීරයේ කුමන හෝ ස්ථානයක් මගින් එළියට පෙන්눔 කරනවා. එක්ක අපේ කන් දෙක ඇහෙන්නේ නැතුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඇස් දෙක පේන්නේ නැතුව යන්නත් පුළුවන්. ඒ වගේමයි මේ අතපය ක්‍රියාකාරීත්වය නැති වෙලා යන්නත් පුළුවන්. සමහර අයගේ කකුල් දෙක පවා පණ නැති වෙනවා. සමහර අයගේ එක අතක් පණ නැති වෙනවා. පැරලයිස් වෙන්න උනත් ඉඩ තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වයන්ට උනත් මේ වගේ අවස්ථාවකදීපත් වෙන්නට පුළුවන්. මේ පරිවර්තීය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපගේ අවබෝධයක් නැතිව. අපි මේ ගැන දැනුවත් වීමක් නැහැ. මේක එකපාරටම සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි දැනුවත් වීමක් නැතුව තමයි මේ පරිවර්තීය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේක ඩිසෝඩර් එකක්. ඇත්තටම මේක රෝග තත්ත්වයක් නෙවෙයි. මේක ෆන්ක්ෂනල් ඩිස්කනෙක්ට් එකක් විදිහට තමයි පිළිගන්නේ. ඇස් නොපෙනීම, අතපය ක්‍රියා විරහිත වීම, බෙල්ල එහාට මෙහාට ක්‍රියා කිරීමට නොහැකි වීම, ඒ වගේම අංශභාගය නුහුරු බව. අපි සාමාන්‍යයෙන් කර හිටි වැඩ අපිට පස්සේ නිකන් කරන්න හුරු නෑ වගේ දැනෙනවා. ඒ වගේ නුහුරු බව, ගොත ගැසීම, දිව පැටලවීම, අන්න ඒ වගේ විවිධ අක්‍රමතා තත්ත්වය රෝගයක් නෙමෙයි. තත්වෙන්නට මෙම තත්ත්වයේ යටතේ ඉඩ ප්‍රස්ථා තියෙනවා. මේ වගේ තත්ත්වයන් ගැන පැහැදිලි අවබෝධයක් අපි ලබා ගත්තාම අපිට පුළුවන් ඕනම කෙනෙක්ට හදිසි අනුස්තරක් අවස්ථාවකදී ඇතිවන මෙවන් අක්‍රමතාවලදී සහාය වන්නට. ඇත්තටම ගොඩාක් අය මේක තේරුම් ගන්න බැලුව මුළු ජීවිත කාලය පුරාවටම මොකක් හෝ ආබාධයක් ඇති වෙලා දුක් විඳිනවා. එක්ක කන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්, එක්ක ඇස් පේන්නේ නැති වෙන්න පුළුවන්. මේ කොයි දේ වුණත් අපේ ජීවිතවලට ඒක ගොඩක් දුරට බලපෑම් කරනවා. ඉතින් මේ මූලික දැනුම ඔබ සතු කරන්නටයි මා මේ තොරතුරු ඔබට ගෙනාවේ. ඉනග්ලෝ කවුන්සලින් YouTube නාලිකාවෙන් ඔබට හැමදාමත් රැගෙන එන්නේ ජීවිතේට ප්‍රායෝගිකව වැදගත් වෙන වැදගත් කරුණු. ඉතින් channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment එකක් දාගෙන යන්න. ස්තුතියි.